ආයුබෝවන් වාසනාවන්ත කීරි සම්බා යුගයක් එළඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් කීරි සම්බා ප්‍රශ්නයක් රටටම ඇවිල්ලා තියෙන්නේ. හාල් මෝල් කාරෝ ටික කීරි සම්බා වලින් හොඳටම හම්බ කරනවා. මේ බලන්න මගේ කීරි සම්බා ටික බොහෝම අමාරුවෙන් මම මේ කීරි සම්බා ටික හොයාගත්තේ. මොකද මේ ලෙඩුන්ට දෙන්න. මෙන්න බොහෝම අමාරුවෙන් මේ කීරි සම්බා ටික මම හොයාගත්තේ මේ ලෙඩවිකියට හොඳපත් වෙලා දෙන්න. ඒ නිසා මතක තියාගන්න මේ වෙන විට රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා මේ කීරි සම්බා හැංගීම හංගලා තැබීම මේ මූලකාරෝ සම්බන්ධ පරීක්ෂණයක් අනිවාර්යෙන් වසන්ත උන්නේ කර යුතුයි. එහෙම නැතුනොත් එහෙම ආපස්සට කීරි සම්බා කියලා විදේශ රටවලින් කීරි සම්බා ගේන්නට ඉස්සෙල්ලා රටේ ධනස්කන්ධය පිටරට ක්‍රියාන්ද ඉස්සෙල්ලා මේ කීරි සම්බා මාපියාව සම්බන්ධව අපි පාරිභෝගික අධිකාරී මෙතුමාට හම්බ වෙලා ඒ අයටත් කතා කරා විචාරක ලේකම් අසේර සම්පත් මෙතුමා මගින්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මතක තියාගන්න කුඩු අයිස් මේක දැන් කටපාඩම් වෙලා තියෙන්නේ. අයිස් කාර්යයා කවුද? කුඩු කාර්යයා කවුද? කුඩු ගෙන්වේ කවුද? කුඩු මොකන මහමලකාරෝ කවුද? කන්ටර් පිටින් ගමක් පාසා ගිහිල්ලා වලවල් හාරනකම් හාරලා කන්ටර් පොළොවේ ඇතුළේ බැස්සුවේ කවුද? ඒ කන්ටර් මගින් ගෙන ආපු කුඩු තවත් තියෙනවද? වර්තමාන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වත්මන් පොලිස්පතිතුමා බස්නාහිර දකුණු බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණ පරිදි විශේෂයෙන් කියන්නුනේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් සහ වර්තමාන ගරු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත මෙතුමාගේ නායකත්වයෙන් යුක්තව මේ කුඩු මාෆියාව සම්බන්ධ කොහෙද තියෙන්නේ? ඒවා හොයලා අල්ලලා මේ නීති ඉෂ්ට කරන්න බලනවා. රටේ තරුණයන් බේරා ගන්න බලනවා. ඇත්ත වශයෙන්ම ගරු පොලිස්පතිතුමනි, ජනාධිපතිතුමනි, වත්මන් බස්නාහිර පොලිස්පතිතුමනි, ඔබතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ දීපත් කරනවා. මොකද අපි මේ අහන්න කැමති මේ කන්ට්‍රෝල් ගණන් ගනාපු මේවා කවුද එළියට දැම්මේ? කොයි කාර්යද දැම්මේ? හැබැයි සමහර කියනවා එක දේවල් ඒගොල්ලන්ට ඔහෙ කියන්නම් වාලේ කියන කන්ට්‍රෝල් 323ක් ආවා. ඒ 323න් ආපු කන්ට්‍රෝල් තමයි මේවා කියලා. සමහරට වෙන්නත් පුළුවන් අපි දැක්කේ නෑනේ. අපි දැන් දැක්කේ මාධ්‍ය තුලින් මේ කන්ට්‍රෝල් 23 එළියට ආවා. හැබැයි යම් තැන්වලදී අපි ඒවා අධ්‍යයනය කරා අන්තිම කන්ට්‍රෝල් 23ක් එළියට තිබුණා. දැන් තියෙන ප්‍රශ්නේ දැන් මේ වත්මන් පොලිසිය නිසියාකාරව නිවැරදිව ඒ කරන කාර්යයට සියලු දේශපාලන පක්ෂ පාට වර්ණ ભેදයකින් තොරව රටේ ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ වත්මන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයට සහයෝගය දිය යුතුයි. එහෙම නැතුනොත් එහෙම ඊළඟට එන පාලකයාට පාලනය කරන රටේ ජනතාව අඩු වෙනවා. මොකද කුඩු ගහන්න බොණ්ඩ අයිස් බොණ්ඩ දරුවෝ නෑ, මුකෙක්වත් නෑ. අන්තිමට ඌ විතරයි. ඌතර චිකාගෝ නුවර නැත්නම් මේ ඇමරිකාවේ ඉන්නවා ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තේ ඉන්න කුඩු ගහ පාරේ බුදියා ගන්නවා වගේ ඉන්න වෙනවා. ඒ මොකද කුඩු වලින් කවදාකවත් ජීවිතයක් යහපත් මගකට එන්න. සමහර අය ගංජා ගහනවා. ඕකටම මොකද කියන්නේ? මොකද ගංජා ගහනවා කියන්නේ ඒක වෙලා ඉතිහාසයේ ඉඳලා මේ දක්වා ඒවා කටයුතු කරන සමහර අය මට බයිනවා මේකට මේ පිස්සුක මම එහෙම මට එහෙම ගංජා පිස්සුවක් නෑ. කියන්නේ මම සත්‍යයක්. ඉතිහාසයේ බලන්න. ඒ ගැන බලනකොට අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. නමුත් ඔබතුමාට අපේ ගෞරවනීය ජනාධිපතිතුමී ස්තුතිවන්ත වෙනවා. මේ කුඩු මාෆියාව සම්පූර්ණ නැති කරලා දැවීමෙන් අපේ රටේ ජනතාව පෙර. නමුත් මතක තියාගන්න අස්සක් මුල්ලක් කොළම හැමතැනම යම් තැන්වල තියෙනවා. කතරගමේ ඉඳලා තිස්සමහාරාම බලපෙඩේ තිස්සමහාරාමට යන්න. තිස්සමහාරාම බලපෙඩේ විශේෂ රැටලීම් කරන්න බලන්න. අනිවාර්යෙන් ජනාධිපතිතුමනි උන් කියයි හොඳට අපි වැටලුවා කියලා වෙනම ගේමක් දෙන්න. අනිවාර්යෙන් අයිස් මත්ද්‍රව්‍ය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල තියෙනවා මේවා විශේෂ පරිස්සමක්. ඊළඟ කතරගම බල ප්‍රදේශේ පොඩි එකා පවා ගහනවානේ. කොහෙන්ද වයන්නේ? මොකද මං ගිහින් දෙනවයි, ජනාධිපතිතුමා ගිහින් දෙනවයි, පොලිස් පිටුපා ගිහින් නෑ.
කොහෙන් හරි මේවා ගිහින් දාලා කාට හදනවා.